කියලා බලමු. මම අද සොසේජස් එකක් තෙල් දාලා කැරට් එකක් හින්දලා තමයි හදන්න යන්නේ. ඉතින් මම සොසේජස් ටික පොඩියට කපලා තෙල් දාලා එක චුට්ටක් පැතිගෙන ඉද්දි ඒකට මාළු මිරිස් ඒ වගේම ලුණු දාලා හොඳට තෙල් දාලා කවලම් කරගත්තා. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු කෑලි මිරිස් සැරට කරනවා නම් වැඩිපුර දාගන්න ඔයාලා. මිරිස් කුඩු පොඩ්ඩක් ඒ වගේම ගම්මිරිස් පොඩ්ඩකුත් එකතු කරලා මම හොඳට කවලම් කරගත්තා. කවලම් කරලා මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ ඔයාලා ලිප් ඕෆ් කරලා හට්ටියේ රස්නේ තියෙනවනේ. එතකොට හොඳට අවශ්‍ය විදියට සොසේජස් එක ඇදිලා එනවා. ඊට පස්සේ ඉතින් මම කැරට් එකක් කීනියට කපලා කිරි ටිකක් දාලා ඒක හින්දලා තමයි හැදුවේ. ඊට පස්සේ මම රයිස් කුකර් එකේ බතක් තියාගෙන තිබුණේ. ඒකත් බතත් හැදිලා තිබුණේ. ඔන්න ඉතින් අපි දෙන්න කන්න තමයි හදන්නේ. බතුයි සොසේජස් තෙල් දාලා කැරට් කිරට හදලා තමයි අද කන්නේ. ඉතින් ඔන්න කොහොමයි අපි අද දවල්ට කෑවේ. ඉතින් හස්බන්ඩ්ට ගොඩාක් නිවර්තන්සට අපි දෙන්නම එකතු වෙලා මේ වගේ පොඩි දෙයක් හදාගෙන කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තවත් රෙසිපි එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න. Bye. Thanks for watching, like and comment.